සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනේ. මම මේ හවස් වෙලාවේ චූටි වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. ඉතින් අද ඉරිදා දවසේ විවේකීව ඉන්න ඔයාලට මේ සමහර අය මේ ලිප්ටික් හදනවා. ඉතින් ගොඩක් අය කියනවා හැමදාම මල් නැහැ කියලා. මේ මගේ ඒ වගේ නම් හැමදාම මල් පිපෙනවා. ඉතින් මගේ ළඟ ගොඩක් වර්ග නැහැ. මේ තියෙන කහ පාට එක අර කොකිස් කියන එක. ඒක නම් දැනට මල් පිපිලා නැහැ. ඉතින් මේ රතු පාට එකේ ගොඩක් තියෙනවා. උදේ මම හෝස් එකකින් මල් වතුර දාද්දි මේකේ ගොඩක් මල් හැලුණා. ඉතින් මේකේ පුංචි රහසක් කියන්න කැමතියි මම ඔයාලට ලිප්ටික් හදන යාළුවන්ට. මේකේ මල් එන්න හැමදාම අපි මෙන්න මේ වගේ මල් පිපිලා ඉවර වුණාම මේකේ අගිස්ස කපන්න ඕනේ. දැන් මේකේ මල් මේ පිපිලා ඉවර වෙලා මෙතනින් දැන් මම කපන්න ඕනේ. එහෙම කැපුවම තමයි මේ චූටි දැල්ලක් ඇවිල්ලා ඒකේ මල් කිරිත්තක් එන්නේ. ඉතින් එතකොට තමයි දැන් මේක මල එහෙමම පර වුණාම ආයේ මල් එන්නේ නැහැ. ඉතින් මෙතන මේ මල් කිරිත්ත පිපිලා ඉවර වුණාම මෙතනින් කපන්න ඕනේ. දැන් මේක නම් මේ චූටියට ලස්සනට කරල් දෙකකුත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ලස්සන జాතියක්. ඉතින් ඔයගොල්ලොත් ලිප්ටික් වවනවා නම් මේ මල් පොකුර පර වුණාන් පස්සේ මෙතන අගිස්ස කපන්න. එතකොට චූටියට දැල්ලක් ඇවිල්ලා අලුතින් මේ තියෙන්නේ. දැන් මේකේ මලක් එනවා. ඉතින් හැමදාමත් එතකොට මල් පිපිලා ලස්සනට තියාගන්න පුළුවන්. මල් පිරුණ ලිප්ටික් වඳුරක්.